ඔයාලා හැමෝම ආදරය කරන හේෂානි ලියදවිට එහෙමත් නැත්නම් ඔයාලා දන්නේ ආව රූපවාහිනී පුංචි තිරේ ගොඩක්ම ජනප්‍රිය වුණා දෙරණේ දරණි ටෙලිනාට්‍ය හරහා. ඇත්තටම මේ හේෂානියාගේ වෙඩින් එක ඔයාලා දන්නවනේ ළඟදී තිබ්බනේ ඔයාලා දකින්න ඇතිනේ. මේකෙදි ගොඩක් ලස්සන ෆොටෝෂූට් ගණනාවක් කරලා තිබ්බා. ප්‍රථමයෙන්ම එයා සමාජයට මුදා හැරියා තමන්ගේ බ්‍රයිඩ්ස්මේඩ්ලත් එක්ක පූල් එකේදී කරපු ලස්සන ෆොටෝෂූට් එකක් එහෙමත් නැත්නම් ඩේ අවුට් එකක් වගේ ලස්සන සෙලිබ්‍රේෂන් එකක්. ඊට පස්සේ ප්‍රයිඩ් ටු බී පාටි එක එයා ගොඩක් ලස්සනට ඒක සෙලිබ්‍රේට් කරා. එහෙමත් නැත්නම් සමාජයට තමන්ගේ වෙඩින් එක ළඟදිම සිද්ධ වෙනවා කියලා දැනුවත් කිරීමක් වගේ ලස්සන පාටි එකක් ඕගනයිස් කරලා තිබ්බා. එයාගේ බ්‍රයිඩ්ස්ලා විදිහට එයා 8 දෙනෙක් තෝරගෙන තිබ්බා. බ්‍රයිඩ්ස්මේඩ්ලා විදිහට 8 දෙනෙක් තෝරගෙන තිබ්බා. ඇත්තටම ඒගොල්ලෝ හැමෝම නිලියෝ, අපි හැමෝම ආදරය කරන නිලියෝ. ඇත්තට මේක හරිම ලස්සනට තිබ්බා. බලන්නකෝ ඔයාලා මේ ෆොටෝස් වලින් යාගේ බ්‍රයිඩ් ටු බී පාටි එක කොච්චර ලස්සනට තිබ්බද කියලා. බ්‍රයිඩ් ටු බී පාටි එකෙන් පස්සේ ලස්සන ෆොටෝෂූට් එකක් කරලා තිබ්බා හොටෙල් එකක ලස්සන රූම් එකක. ඒකෙදී එයාගේ බ්‍රයිඩ්ස්මේඩ්ලත් එක්ක එයා නිකන් එයාගේ වෙඩින් එකට කලින් දවසේ රෑ නිකන් එන්ජොයි කරනවා වගේ අන්න ඒ වගේ ෆීලින් එකක් එන විදිහටම ලස්සන ෆොටෝෂූට් එකක් කරලා තිබ්බේ. ඒකෙදී එයාගේ කොස්ටියුම් ඇත්තටම ලස්සනයි. එයාගේ බ්‍රයිඩ්ස්මේඩ්ලාගේත් කොස්ටියුම් ගොඩක් ලස්සනට තිබ්බා. ඒකේ ඩ්‍රෙසස් ඒ කියන්නේ හරිම ලස්සනට තිබ්බා. ඇත්තටම මේ ෂූට් එකත් ගොඩක් අය කතා බහට ලක් වුණා. ගොඩක් ලස්සන අලුත් තීම් එකකට කරපු ලස්සන එකක් වුණා. ඊළඟට ඔන්න එයාගේ වෙඩින් එක දවස තමයි අපි කතා කරන්න ඕනේ. ඒකෙදී හරිම ලස්සන කැන්ඩි ඇන්ඩ් බ්‍රයිඩ් කෙනෙක් විදිහට ඇඳලා හිටියා. ඒ වගේම එයාගේ හස්බන්ඩ්, ඒ කියන්නේ එයාලා එන්ගේජ් වෙලානේ හිටියේ. එයාගේ හස්බන්ඩ් උඩරට නිලම කෙනෙක් විදිහට නිලම ඇඳුම් කට්ටලේ පාරම්පරික නිලම ඇඳුම් කට්ටලේ ඇඳලා තිබ්බා. ඒකෙදි බ්‍රයිඩ්ස්මේඩ්ලාත් ගොඩක් ලස්සන ඔස්සරියකින් සැරසෙලා හිටියා. මාල හත දාලා තැල්ල තියලා ඇත්තටම එදා හේෂානි හරිම ලස්සනයි. ඊට පස්සේ යාලා ලෙහෙංගා එකක් ඇඳපු නිකන් ඉන්දියන් ටයිප් එකට ලස්සන ෂූට් එකක් කරලා තිබ්බා. ඒකෙදී යාගේ ඇත්තටම ලෙහෙංග එක ගැන කතා කරන්න ඕනේ. ඒක හරිම ලස්සනයි. තද රතු පාට. ඒ වගේම යාලා ටැමිල් ෂූට් එකක් කරලා තිබ්බා. ටැමිල් වයිබ් එකක් එන විදිහට ටැමිල් සාරි එකක් ඇඳලා ඒ වගේ හේෂානි ඇත්තටම මේකෙදිත් ගොඩක් ලස්සනයි. ඇත්තටම මේක කරලා තියෙන මං හිතන්නේ දේවාලයක නැත්නම් කෝවිලක ඒ වගේ හැඩරුවක් තමයි අපිට පේන්නේ. ඇත්තට මේක ගොඩක් ලස්සන ෂූට් එකක්. ඔන්න අන්තිමට ෂූට් එකක් කරලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් ඉංග්ලන්ඩ් වලනේ ජොබ් එක කරන්නේ. ඒ කියන්නේ එහෙනේ සෙටල් වෙලා ඉන්නේ. එතකොට එයාලා අන්තිමට එහෙට ගිහිල්ලා වගේ ලස්සන ෂූට් එකක් කරලා තියෙනවා. ඇත්තට මේක හරියටම අපි දන්නේ නැහැ. නමුත් ඒ වගේ ෂූට් එකක් තමයි අපිට පෙන්වන්න කරන්නේ. ඇත්තට මේකත් හරියම ලස්සනයි. ඇත්තටම ඔයාලා කැමති මේ ෂූට් වලින් මොකටද? ගොඩක්ම ලස්සන මොකද? කමෙන්ට් කරන් යමු බලන්න.